නිමල් ඔයාගේ අතේ තුවාලේ දැන් කොහොමද? පහුගිය සතියේ ඔයා බයිසිකලෙන් වැටිලා රෝහල් ගත වුණා කියන ආරංචි වුණා. හොඳයි කමලා. දැන් ගොඩාක් හොඳයි. වාසනාවට ලොකු හානියක් උනේ නැහැ. දවස් දෙකක් විතර රෝහලේ ඉන්න සිද්ධ වුණා. දෙවියන්ගේ පිහිටයි. ඒත් ඒ තරම් ප්‍රතිකාර ගත්තාම වියදම සෑහෙන වැඩි නේද? ඔයාට ලොකු මූල්‍ය බරක් දරන්න උනාද? ඇත්තටම බිල දැක්කහම මටත් කරකැවිල්ල හැදුනා. ඒත් මට සිලිබි බොහොම තිබුණා. ඒක නිසා ලොකු බරක් අඩු වුණා. සිල්බි බොහොම? ඒක සෞඛ්‍ය රක්ෂණයක් නේද? ඒක මොන වගේ එකක්ද? සාමාන්‍ය රක්ෂණ වගේද? නෑ, ටිකක් වෙනස්. මේක තමයි ඇත්තටම වැදගත්. සිල්බි බොහොම කියන්නේ සැබෑ වෛද්‍ය වියදම් ආවරණය කරන එකක්. තේරුණාද මම මේ ප්‍රතිකාර සඳහා ඇත්තටම කොපමණ මුදලක් ගෙව්වාද යන්න මට පදනම්ව රක්ෂණ සමාගම මට ආපසු ගෙවීමක් කළා. එතකොට පිළිකා රෝගයකට වගේ නිශ්චිත මුදලක් ගෙවන රක්ෂණයක් නෙවෙයි. හරියට හරි. ඒක නිශ්චිත මුදලක් නෙමෙයි. මගේ රෝහල්ගත වීමේ ගාස්තු, සායන ප්‍රතිකාර ගාස්තු, බෙහෙත් ගාස්තු මේ හැම දෙයකම මම ඇත්තටම ගෙවූ මුදල ආවරණය වුණා. ඒක සැබෑ වියදම් ආපසු ගෙවීමක් වගේ. ඒක හරිම පුදුමයි. මම අහලා තියෙනවා සමහර පිරිවැය රජයේ සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වෙන්නේ නැහැ කියලා. MRI ස්කෑන් වගේ දේවල්. ඕ මේක රජයේ සෞඛ්‍ය රක්ෂණයට අතිරේකයක් වගේ. සාමාන්‍යයෙන් ආවරණය නොවන බීගුප්පියෝ කියන වියදම් පවා MRI, CT වැනි විශේෂ කොන්දේසි යටතේ මේකෙන් ආවරණය වෙනවා. ඒක තමයි මේකේ ලොකුම වාසිය. එහෙනම් ඔයාට මුළු බිලෙන්ම මුදල් ලැබුණාද? නෑ, එතන පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි ස්වයම් දායක මුදල කියන එක. මම වියදමෙන් නිශ්චිත ප්‍රතිශතයක් මගේ රක්ෂණයට අනුව 20ක් විතර මම විසින්ම දරන්න ඕන වුණා. ඊටු ටික රක්ෂණයෙන් ගෙවුවා. ඒ නිසා මුළු බරම මට දෙනුනේ නෑ. මම තේරුම් ගත්තා. ඒකෙන් විශාල වියදම් වලින් අපේ ඉතරම් ටික බේරගන්න පුළුවන් නේද? දැන් රෝහල් වියදම් ලක්ෂ ගණනම් වෙන්න පුළුවන් නිසා ඒක ඇත්තටම වැදගත්. මම කල්පනා කළා එක රක්ෂණ සමාගමකින් මට මදි වුණොත් කියලා. ඒත් බහු රක්ෂණ හිලව් කළ නොහැකි වීම කියන නීතියක් තියෙනවා. ඒ කියන්නේ සමාගම් කීපයකින් තිබුණත් මට ලැබෙන්නේ මම ඇත්තටම ගෙවූ වෛද්‍ය වියදම විතරයි. හැම සමාගමක්ම වියදම බෙදාගෙන ගෙවනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ දෙයක්. බොහොම ස්තුතියි නිමල්. මට දැන් සිල්බි බොහොම ගැන හොඳ අවබෝධයක් ලැබුණා. මගේ සල්ලිමල්ල බේරගන්න මමත් ඉක්මනට ඒ ගැන හොයලා බලනවා. කමලා, එහෙනම් ඔයා දැන්මම රොෂාන් අයියට කතා කරලා රක්ෂණ ගැන විස්තර දැනගන්න. ඒක හොඳයි. එයාගේ නම්බර එක මට එවන්න. එයාට රක්ෂණය ගැන විශේෂ දැනුම පළපුරුද්දක් තියෙනවා. විශ්වාසයෙන් කරගන්න එයාටම කතා කරන්න. මේකට කතා කරන්න 01 8 0 9 9 9 0 4 9.